පුදු බලයක් ඒවා ඉක්මනට පුළුවන් තරම් කොයි හරි දෙයක් අතරින් අවුරුදු 30ක කාලයක් මේ යුනිටි විද්‍යාලයේ පදිසි අය දෙතුන් වතාවක් අපි මේ කඳ ඔය කඩේ ගානම සර් වැහිලා තිබුණ පාස්. අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. උපාර තමයි අපිට වාසනාවට ලැබුණේ. வெளிமடை ரெண்டப்போல மண் சரிவு ஏற்பட்ட இடத்தை ஜனாதிபதி அனுரகுமார திசுநாயக்க நேற்றைய தினம் பார்வையிட்டுள்ளார். ஜனாதிபதி திசுநாயக்க நேற்று பிற்பகல் அதிகாரிகளுடன் சேர்ந்து அந்த இடத்தை பார்வையிட்டுள்ளார். நவம்பர் 29ஆம் தேதி அன்று ஏற்பட்ட மண் சரிவில் குறைந்தது 2 பேர் இறந்துள்ளமையும் குறிப்பிடத்தக்கது. අවුරුදු 30ක කාලයක් මේ යුනිටි විද්‍යාලයේ පදිසි අය දෙතුන් වතාවක් අපි මේ කඳවුරු ගත කරලා තියෙනවා. දැන් ඒක ආදී අවදානම් කලාශයක් හැටියට අපි ඉතින් යන්නේ පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමා. මේ ඔක්කොම එතනද? ඔව්. ආදායම් වලින් ජීවත් වෙන්නේ. මම නැගිසේ. කොහෙද? අනිත් අය මොනවද කරන්නේ? කුලි වැඩ කරා. එදාට වැඩ කරන එක තමයි. අපේ තියෙන එකම සැලසුම ඉදමත් ලබා ගැනීම තමයි. ඒකේ ආපෝ පදිංචිලා යන්න බෑ කියන්නේ. යන්න බෑ. ඔව්. ස්ථීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් යනවා. ආයෙ වැස්සක් ආපුවාම එනවා. ඒක තේරුමක් නෑ නේද? දැන් අපි දිසාපුත්තුම කෙනෙක් ඉදමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉදම හොයාගත්තම අපි සල්ලි චවන්න එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නක අවශ්‍ය ප්‍රමාණය අපි ඒක ඉස්සරහා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. මේ කියන කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. උපාර තමයි අපිට වාසනාවට ලැබුණේ. පුළුවන්. පවුල් අපිට ඉන්නවා. මෙච්චර කාලෙකට පවුල් තාවෙන මාසෙකට සැරයක් යස්සෝ යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට පුදු බලයක් ඒවා ඉක්මනට පුළුවන් තරම් කොයි හරි දෙයක් අතරින් දේවල් ටික හදලා දෙන්න ජනාධිපතිතුමා. අපි ළමයිගේ අවශ්‍ය වෙන බහන්ඩ පොත්පත් මිලදී ගන්න රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා. ඒක ඉක්මනින්ම ලැබෙයි. හරි ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසෙකට ගෙවල් කුලියක් ගෙවන්න. උතර ගෙදර නේද? වයස්තනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපායනේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර අපි తాවකාලික දීමනාවක් දෙන්නම්. ඊට පස්සේ ස්වස්ථ සම්පූර්ණ කරනවා. හරි රටේම කරන්න එපා ඒක නේද? කරදර කරන්න බෑ සිටුේෂන් එක ගන්න. සාහනයක් සැලසෙන විදියට අපිත් ඒකට උදව් කරන්න. ඒ විදිහට ජනාධිපතිතුමා අපිට දෙන සහයෝගයට අපි ගොඩාක් ගරු කරනවා. ටීම් එකක් විතර මෙතන එන හැමෝම වෙනුවෙන් මම කතා කරන්නේ. and thank you so much. මෙතනට ඇවිල්ලා අපිව බලලා යන එකට ඊටපත් දුන්නා නම් ඒක ලොකු දෙයක්. Thank you, sir. ඔක්කොම ගිහලා ඔය කඩේ ගානම සර් වැහිලා තිබුණ පාස්. ඔව් අර තුන්දෙනෙක් ඉන්නේ සර් දෙවෙනි හාපට තමයි පොඩි පහනක් ගන්න. ඒක තමයි ගොඩක් දවල්නේ පොඩි අපටක් වුණා අපි ඒක විශ්වාස කරන්න මේ අමුච්චේ
ගානක් කුඳ මොන මොනවත් වෙන්නේ ගෙදර සම්පූර්ණම ගෙදර ඉස්සරහ කරලා තියෙනවා පණිවිඩ නේද? අපෝ ඉස්ප ජීවිතේ පටන් ගන්න ඕනේ. ඒ ටික මේ ගත්තා කිලාරු වෙන එක ඕවා ඒක මෙතන උඩින් තියෙන අඹේ වෙල පාරද? ඒ පාරත් යට කරගෙන තමයි මේ පැත්තට කඩාගෙන ආවේ. පාරවල් පහක් කරන්නේ නැහැ පාරවල් පහ. මේක හන්ද කොච්චර දුරින්ද ඇවිල්ලා තියෙන්නේ? කිලෝමීටර් වැඩියි. කිලෝමීටර් 6ක් සම්පූර්ණ නෑ පල්ලෙහා තියෙනවා දෙක 8ක් වගේ. මේක පටන් ගන්න තියෙන්නේ අවසානයේ දෙකක් විතර කොහොම ටික අපි කිව්වත් කාල්සි දෙකක් තුමාලා සලසුම් ටික හදන්න. ඊවරින් පීවර අපි අවසන් එක පාරක් පෙරුණා නේද? ඊවරින් උඩ ගෙවල් තියෙන අවදානම් වල සර් තියෙනවා. උඩ ඇදලා තමයි තියෙන්නේ. செய்திகளை தெரிந்து கொள்ள தமிழ் லங்கா குரல் சேனலை சப்ஸ்கிரைப் செய்து அருகே இருக்கிற பெல் பட்டனையும் கிளிக் செய்து கொள்ளுங்கள். மேலும் இது போன்ற செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள தமிழ் லங்கா குரல் .com எனும் இணையத்தின் வாயிலாக எங்களோடு இணைந்து கொள்ளுங்கள்.